මේ සතා ඉන්නේ හැමතිස්සෙම පාරේ. එයා ලොකු රානක් එක්ක ඉන්නේ. ඒත් සමහර වෙලාවට මෙන්න මේ පැත්තකට වෙලා තනියම ඉන්නවා. ඒත් අපි දැකලා තියෙන සාමාන්‍යයෙන් මේ වගේ සත්තු ගොඩාක් කාලා ඇවිල්ලා වමාර කනවා කියලානේ. නමුත් මෙයා එහෙමත් නැහැ. ඉතින් මං හිතුවා මෙයාට ගොඩක් බඩගිනි ඇති කියලා. ඉතින් මං ඉඳ හිට දැක්කම මෙයාට ඉතින් ඔය කිස්සල්ලාවරියක් මොන හරි ගෙනහිලා දෙනවා. ඉතින් එදත් මම වෙන ගමනක් යනකොට මම දැක්ක පාට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. සත්තු උනත් ඉතින් මේගොල්ලන්ටත් එක එක සිතුවිලි ඇති. ඒගොල්ලන්ට දුක් වේදනා ඇති. ඉතින් මොනවා කල්පනා කරනවද කියලා මම දන්නේ නැහැ. මොන වුණත් මට හිතුණා කන්න දෙයක් ළඟට දුන්නොත් කයි කියලා. ඒ නිසා මං ගමන ආපස්සට හරවගෙන ගිහිල්ලා කෙහෙල්ලාවරියක් ගන්න ගියේ. ඒ යනකොට මං දැක්ක කොස් කපන කෙනෙක්. ඉතින් එයාගෙන් කොස් කපන හින්දා ඉතින් කැලි ටිකකුත් ඉල්ලගෙන ඒවත් ගෙනල්ලා දීලා කෙහෙල්ලාවරියකුත් ගෙනල්ලා දුන්නා. ඉතින් ඇත්තටම එයා හරියම සතුටින් එතෙන්ට වෙලා ඒක කෑවා. හැබැයි ඉතින් නැගිට්ටවත් නැහැ. මම ඊට පස්සේ ගමන ගියා. මේ ඉතින් මේක වීඩියෝ කළේ නම් මාත් එක්ක මගේ වාහනේ ආපු එක්කෙනා. මං යාට කියලා කරපු එක නෙමෙයි. නමුත් එයා ඒක කරපු නිසා මට හිතුණා මේක දාන්න.